ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සතිපතා ආර්ථික පරීක්ෂණ වාර්තාව පසුගියදා නිකුත් වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ශේෂ්ත්‍රයක් ලෙස සැලකෙන රෙදිපිලි සහ ඇඟලුම් අංශයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස 4 තුල පහත වැටි ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ඒ අනුව 2026 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුල රෙදිපිලි සහ ඇඟලුම් අංශය හරහා ලැබී ඇති අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් වනවා. එය ඉකුත් 2025 වසරේ මුල් මාස 4 දී ලැබූ රෙදිපිලි හා ඇඟලුම් අපනයන ආදායමට සාපේක්ෂව 7.3% පහත වැටීමක්. මේ අතර 2025 වසරට සාපේක්ෂව 2026 වසරේ මුල් මාස 4 තුල ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4.3 සිට 4.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත් එම කාලය තුල ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර 2025 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් වූ ආනයන වියදම 2026 වසරේදී ඩොලර් මිලියන 8.2 දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ දැක්වෙන්නේ. දැන් 2026 වර්ෂයේ මුල් මාස 4 තුල අපනයන තුලින් උපයපු ආදායම වගේ දෙගුණයක් වැය කරලා තියෙනවා භාණ්ඩ ආනයනය කිරීම සඳහා. මේ තරම් යෝග්‍ය තත්ත්වයක් නෙවෙයි. අපේ ආර්ථිකයේ කඩාවැටීමක් දක්වා ගමන් කරේ 2022 වෙනකොට මේ වෙළඳ හිඟයේ සිදු වූ වර්ධනය. මේ හිඟය තවදුරටත් වර්ධනය වුණොත් ඒ ආර්ථිකයට සුබවාදී නැහැ. ඒ නිසා යම් ආකාරයකට වෙළඳ ශේෂයේ පවත්නා හිඟය අවම මට්ටමකට ගෙන ඒම සඳහා ක්‍රියා කරන්නට